සුබ දවසක් ඔබ සියලු දෙනාටම. මම මේ බෙදා ගන්න යන්නේ මේ සැරේ නත්තලට අපේ පන්සල විසින් සංවිධානය කරපු ගවලෙන් අරගෙන මාර්ගයක් විදිහට අපි ලැස්ති වෙනවා. මේ දෙන්න තියෙන්නේ අපේ මහන්සියේ කැපවීම ප්‍රතිඵල. ඉතින් මාස පටන් ගන්න කලින් දවසේ අපේ WhatsApp සමූහයට මේ ගවලෙන් හරිය ගැන කියලා අපේ පන්තිකාර පුතුනේ පණිවිඩයක් දානවා. එතකොට අපේ අදහස් පාසලේදී විමසුවා. ඉතින් මගේ පන්තියේ යාළුවෝ හැමෝම එක එක ලස්සන අදහස් ගොඩක් ඉදිරිපත් කළා. ඔයාලා දන්නවානේ හැම වැඩකදීම අභියෝග වෙනවා කියලා. ඉතින් අපිට ලස්සන අදහස් ගොඩක් අතරින් එක අදහසක් අපේ තේමාව කරගන්න එක ලොකු අභියෝගයක් වුණා. කොහොම හරි අපේ පන්තිකාර පුරුෂයෙක්ගේ මඟ පෙන්වීමේ අපේ යාළුවෝ උදා වෙන අපේ එක ලස්සන තේමාවක් අපේ ගවලෙන් තෝරගත්තා. ඒක තමයි අපේ පන්තියේ ඉන්නවා මේ එක ව්‍යසනයෙන් හින්දා පීඩාවට ලක් වෙච්ච ගොඩක් යනවා. ඒකට අපි කරපු වැඩේ ව්‍යසනයෙන් එතර වීමට නව බලාපොරොත්තුවක් කියන එක අපි තේමාව කරගෙන අපි මේ ලස්සන ගවලෙන් හැදුවා. ඉතින් අපිට මේ ගවලෙන් හදාගන්න චුරුචුරු අභියෝග කිහිපයක් මොනවද? එකක් තමයි මේ පිළිම හොයාගන්න එක. එතකොට මේක අමුද්‍රව්‍ය මදි වෙද්දී ඒක හොයාගන්න ඒ වගේ දේවල්. ඉතින් මේ පිළිම හොයාගන්නකොට අපිට මේ ගවලෙන් හදලා තියෙන ඉස්සරහම දේවල් වලින් ඉතින් අපිට ඒක ප්‍රශ්නයක් වුණා. අපි මැටි කඩෙන් මැටි අරන් මැටි පාටට ඒක විතරම දෙයක් වෙන්නේ නැහැ. අනික සල්ලි බෙදාගන්න. ඒකකින් නම් අපේ යාළුවෝ මේකේ විශේෂමාවයි මලයතුමියන් කොළවලින් දෙලිබදුනේ. එතකොට මේ වටේ සත්‍යයේ අපේ දේශසභාවේ හැදුනේ අපේ මේ යාළුවගේ ගෙදරින් වාගත්ත කුඹස් වැඩි පාවිච්චි. ඉතින් මම කියන්නේ අපිට අමුද්‍රව්‍ය පාගන්න චුටි ප්‍රශ්න කියලා මේ ගොඩේ වටේ තියෙන ගසල පොත සරසගෙන යනකොට අපිට ගසල පොත මාතෘකාවක්. ඉතින් ඉස්කෝලේ වටේම ගිහිල්ලා අපේ පන්තියේ යාළුවෝ හැමෝම මේ ගසල පොත පාගෙන ඇවිල්ලා අපිට මේක සංසාර උදා. ඒ වගේම මේකට පාවිච්චි කරන අනිත් ඔක්කොම අමුද්‍රව්‍ය පාවිච්චි කර අපේ යාළුවන්ගේ ගෙවල් වලින් මාත්කේවල තියෙන විතරන දේවල් වලින් තව ස්වභාවික පරිසරයෙන් ගත දේවල් වලින්. එතකොට ඔයාලට මේ ගවලක් විදිහට තියෙන්නේ අපේ පන්තියක් විදිහට තියෙන මහන්සියේ සහයෝගයේ කැපවීමේ ප්‍රතිඵලයක් විදිහට මේ ලස්සන ගවලෙන් උදන් පෙන්නනවා. මිනිස් ගැලවීම උදෙසා මෙලොවට සම්මිනියේ දෙසුදුනා. දෙසුදුනාන මෙලොවට සම්මිනියේ මිනිසුන්ට නැවත ගැලවීම කරනවා. ඉතින් මම කැමති මේ ගවලෙන් ගැන විශේෂතරක් වාර්තා කරන්න. ඔබට පේනවා මෙතන හදලා තියෙන බෝඩ්ටුවේ අපි අදහස් කරන්න හිතුවේ එතර වීම. නිකන් එතර වීමක් නෙවෙයි සියලුම අයහපත් සම්බන්ධයෙන් යහපත් සම්බන්ධයට එතර වීම. ඒ වගේම තමයි ඔබ මේ හැමෝම සංකාරණාවක් තමයි ජේසු විඳාන ඉගෙන වේලාවේදී මුළු මොකෝනේ එළිය කරන්නට පාළුවක් කරනවා. ඒ වර්ගවලට කුංචි වෙනස්කම් කරවම අපි මේ දෙවියන් හදලා තියෙනවා. ඔබලා දන්නවා මොකද දෙවියන් කියන්නේ කියන්නේ? නෝමස්ත ජගන්න අවස්ථාවේදී දෙවියන් වහන්සේ නෝමට දුන්න පොරොන්දු. ඒ තමයි නැවතත් සිරුරාට නෝමනවට. ඒ අදහස අරගෙන තමයි අපි දෙවියන් හැදුවේ සිවි සංරක්ෂණය වෙන බලාපොරොත්තු අත්දැකීමකට. ඒ වගේම තමයි මේ අපි මේ ජුබිලි වසරක. ජුබිලි වසරේ ප්‍රධාන තේමාව තමයි බලාපොරොත්තු වන්දනා කරනවා හැටියට මම ඉඳලා 10 ඒ පන්තියේ සිසුවෙක් හැටියට අපි හැමෝටම නව ජීවිතයකට පියවරගන්නට අවශ්‍ය සියලු මොනවා. ඒ වගේම මම මේක කරන්න ඔබ සමග සුබ නාමයක්